හයි කොහොමද? අද ඇවිල්ලා මගේ ඩිප්ලෝමා එකේ අවෝඩ් සෙරමනි එක තියෙන දවස. ගයිස් මම මේකට වොයිස් ඕවර් එක දැන් මේ ඇත්තටම දාන්නේ ගොඩක් පරක් වෙලා දැන් 2026ත් වෙලා. මේක ඇත්තටම තිබ්බේ ගිය අවුරුද්දේ ඩිසෙම්බර්. මට ඇත්තටම වෙලාවක් හම්බුනේ නෑ. අනේ මන්ද වෙලාවක් තිබ්බා ඒත් මට කරන්න හිතුන්නේ නෑ පොඩි. අනේ මන්ද වෙලාවක් සෙට් උනේව නෑ. ඉතින් දැන් මං කරන්න හිතුවා. දැන් ඉතින් මම ලෑස්ති වෙනවා. කඩේ තිබ්බට අන්දනවා මම සාරේ එක ඇඳුවා චුටි නංගි මේකප් දානවා. ආයි කියුටෙක්ස් ගානවා හොම ඉතින් මං ඇඳගත්තා. මේක පෙන්නන්න. ඔන්න ඉතින් මම තමයි සාරි එක අන්තිමට ආවේ. අපේ අම්මා ඉතින් සාරි අඳිනවා කියන්නේ ස්පිරිට් එකකට මාල වුණේ නෑනේ. මේ සාරි එකත් ඇත්තටම ගත්තේ අපේ අක්ක කෙනෙක්ගෙන්ම තමයි. නිකන් ඉතින් සල්ලි වේදම් කරන්න ඕනේ නෑනේ. එක දවසකට අඳින්න. ඒක කියන්නේ කට්ටිය මෙතන මෙහෙම කියලා ඇත්ත වෙනවා මම අම්මී. ඉතින් අපි ලෑස්ති වෙලා ඔන්න දැන් එළියට බැස්ස යන්න. ඉස්සරහ ඕනේද? එහෙම නෑ ගත්තා. ඒ සාරිය ලස්සනයි. මේකට මේක මගේම කර්ම වෙලාවට එදා යන්නත් පරක් වුණා. ඒ මදුවර පාරේ පුදුම ට්‍රැෆික් එකක් තිබ්බේ. අපි ඉතින් කොට ගියා. හරි ට්‍රැෆික් අනේ. ඉතින් සෑහෙන වෙලාවකට පස්සේ ඔන්න ඉතින් අපි කැම්පස් එකට ආවා. මේ අපි ඉන්නේ දැන් කොළඹ කැම්පස් එකේ. මම ඇත්තටම මෙතනට එනකොට පරක්කු වෙලා තිබ්බේ ටක් ගාලා මම මේ බඩු මුට්ටු ටිකත් උස්සගෙන ඉතින් ගියා. උඩ තට්ටුවට යන්න තිබ්බේ. ගිහින් ඕන දැන් ඉඳගෙන ඉන්නවා. පේලියට ඉඳගෙන හිටියා ඉතින්. වැඩේ කියන ගයිස් අපිට එතන හෝල් එක ඇතුළේ ඉඳ ගන්න තිබ්බේ. අපිව වෙනම මේ හෝල් එකක තමයි ඉඳබලා තිබ්බේ. 10 දෙනා වගේ එතනින් යවුවා ඔය විදියට. දැන් මං එන්න ළඟයි. බලන්නකෝ ඔයගොල්ලෝ. පරණ හේවා PPNS. ඔය යන්නේ මං. පාරින්දේ TDDC. Pascual GPG. පව් ඉතින් එතන වීඩියෝ කරන්න දීලා තිබ්බෙත් නෑ. අම්මී හොරෙන් උස්සලා ෆෝන් එක ඒක අරගෙන තිබුණා. ඊට පස්සේ ඔය ඒක ඉවර වෙලා එළිය චුට්ටක් මහන්සි ඇරියා. කන්න තිබ්බේව කාලා එහෙම. මට මේ මං ඇවිදගෙන එන වීඩියෝ එකක් ගන්න ඕන වෙලා මම මේගොල්ලන්ට වීඩියෝ කරන්න කිව්වා. ඉතින් මේ වීඩියෝ කරලා තියෙන හැටි තමයි. අනේ ලැජ්ජයි. අන්න අර කුටි ඩ්‍රයිවිං කරනවා.
වැඩේ ඉවරයි. අපි යන ගමන්. Okay guys. බයි කියන්නේ. සතුටින් ඉන්න guys. බයි කියනක ලොකු වට අපන්දනේ. අනේ පොඩ්ඩක්. ආ දැන් යනකම් මෙයා හලාගෙන යන්නේ නේ. අපිත් ඒ වචනෙම කියන ලොකු නංගි හල්ලා වෙලා. තා වීඩියෝ එකක් උස්සන් එන්නම්. බයි. අම්මෝ මට තේරෙනවා.